සුබ දවසක් ඔයාලට. කර්ලි බේකර් මගේ YouTube channel එකට ඕගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. අද මම බිත්තර බනිස් එකක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. මුලින්ම බිත්තර බනිස් එකට අවශ්‍ය පිළින් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් මම එකට අවශ්‍ය කරන සුදු ලුණු, කරපිංචා, කොච්චි, තක්කාලි ටිකකුත් දාගන්නවා. මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, මේ දේවල් ටික දාලා මම ෆිලින් එක හදාගන්න තමයි යන්නේ. ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක විදිහට ඕනම මිශ්‍ර එකක් භාවිතා කරන්න පුළුවන්. මම නම් අද දාගන්නේ මේ ලුණු වලින් හදාගන්න එක තමයි. ඊට පස්සේ මම මගේ ඩෝ එක හදාගන්න තමයි යන්නේ. මම මෙතන ඊස්ට් තේ හැඳි එකමාරකට සීනි තේ හැඳි එකමාරක් දාලා මද රස්නේ වතුර කොප්ප එක භාගයකුත් දාලා හොඳට කලවම් කරලා ටිකක් වහලා තියාගන්නවා මේක පිපෙන්න. ඒ අතර මම පිටි එකට ලුණු වලින් තේ හැඳි එකමාරක්, බටර් මේස හැන්දක්, කිරිපිටි මෙලින් මේස හැන්දක් සහ බිත්තරයක් හොඳට ගහගෙන බිත්තරයෙන් භාගයක් දා ගන්නවා මේකට. බිත්තරේ භාගය මම අරන් තියා ගන්නවා අපිට මේ බන් ටික හදාගෙන oven එකට දා ගන්නනකොට ඒ ටික egg wash කර ගන්න ඕනේ නිසා. දැන් මගේ ඊස්ට් එක හොඳට පිපිලා තියෙනවා මේ වෙලාවේදී. පිපුණු ඊස්ට් ටිකත් මේකට දා ගන්නවා. දාගෙන මම මේ ටික පොඩ්ඩක් හැන්දකින් කලවම් කරගෙන ඊට පස්සේ අතින් අනා ගන්න තමයි යන්නේ. ඔගොල්ලොන්ට මේ මිශ්‍ර එක ඔගොල්ලොන්ගේ ස්ටෑන්ඩ් මික්සර් එකෙන් මේක කරගන්න පුළුවන්. එහෙම කරනවා නම් ඔයගොල්ලන්ට මේක විනාඩි 6ක් වගේ හොඳට අනාගත්තා නම් ඇති. අතින් කරනවා නම් ඔයගොල්ලෝ මේක හොඳට විනාඩි 10ක් 12ක් අතර ප්‍රමාණයක් අතින් හොඳට නීට් කරගන්න. මේ වගේ soft dough එකක් එනකන් හොඳට අතින් විනාඩි 10ක් 12ක් අතර කාලයක් නීට් කරගන්න. මික්සර් එකෙන් කරගන්නවා නම් ඔයගොල්ලෝ මේක විනාඩි 6ක් වගේ කාලයක් කරගත්තොත් හොඳටම ඇති. මම ඊට පස්සේ මේ වගේ අපේ ඩෝ එක හදාගෙන මේක සමාන කොටස් වලට කපා ගන්න තමයි යන්නේ. මම මේක මුලින්ම සමාන කොටස් වලට කපා ගන්නවා. මම මේක මුලින්ම කොටස් 4කට තමයි කපා ගත්තේ. මට පස්සේ හිතුණා මේක ටිකක් ලොකු වැඩි වගේ අපේ බන් එක පොඩක් ලොකුවට આવොත් ඒක ඇත්තට ලස්සනක් නෑනේ. ඊට පස්සේ මම මේක ආය කොටස් 6කට බෝල හදා ගන්නවා. මම මෙතන පිටිග්‍රෑම් 250කින් තමයි මේක හදාගන්නේ. පිටිග්‍රෑම් 250කින් ඕගොල්ලන්ට බන් 6ක් හදා ගන්න පුළුවන්. මේ වගේ මම බෝල වලට ලස්සනට බෝල ටික හදලා පිපෙන්න තියා ගන්න ඕනේ. දැන් අපි ඊට පස්සේ මේක ඕගොල්ලෝ මේ ඩෝ එක ඩබල් සයිස් වෙනකම්ම තියා ගන්න ඕනේ. මට මේක ඩබල් සයිස් වෙන්න විනාඩි 40ක් වගේ කාලයක් ගියා. ඉතින් ඕගොල්ලෝගේ උෂ්ණත්වය අනුව මේක එහා මෙහා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ කොහොම හරි මේ ඩෝ එක ඩබල් සයිස් වෙනකන් වහලා තියා ගන්න ඕනේ. මම වහන්න තියා ගන්න කලින් මේ ට්‍රේ එකේ හොඳට තෙල් ටිකක් ගාලා අපේ පිටි බෝල වලත් හොඳට තෙල් ටිකක් ගාලා තමයි තියාගත්තේ. දැන් මේ තියෙන ඩෝ එක පිපුණාට පස්සේ මම දැන් අපේ බන් ටික හදා ගන්න තමයි යන්නේ. මම බිත්තරත් තම්බලා භාගෙට කපලා අරන් තියාගත්තා. දැන් මගේ බන් එක හදා ගන්න තමයි යන්නේ. ඕගොල්ලෝ මේ වගේ එක පිටි බෝලයක් අරගෙන මේක කොටු හැඩයට තුනී කරගන්න. තුනී කරගන්නකොට මැද ගොඩාක් තුනී කරගන්න යන්න එපා. මැද පොඩ්ඩක් ඒ ඉස්සිලා තියෙන විදිහටම තියෙන්න දෙන්න. එතකොට බේක් වෙනකොට ඒක ලස්සනට අපිට ඉස්සිලා ලස්සන රවුමට බන් එක හදා ගන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ මේක හදා ගන්නකොට මැද ගොඩක් තුනී කරන්න එපා. වටෙන් තුනී කරලා ගන්න. මම මේ වගේ ෆිලින් එක තියලා අපි දැන් මේක කොටු හැඩයට හදා ගන්න තමයි යන්නේ. මුලින්ම මේ වගේ දෙපැත්තේ තියෙන අපේ වටි දෙක අරගෙන හොඳට මෙහෙම ඇඟිලි තුඩු වලින් කොනිත්තලා මේක හොඳට හදාගන්න සිල් වෙන විදිහට. නැත්තම් බේක් වෙනකොට මේක ඇතුලේ තියෙන දේවල් එළියට එන්න පුළුවන්. මේ වගේ හොඳට මේක කවර් කරගන්න එළියට එන්න නැති වෙන්න. ඊට පස්සේ දෙපැත්තේ තියෙන වාටි දෙකත් අරගෙන මම හොඳට මේ වගේ තියාගන්නවා. ගොඩක් දෙපැත්තේ තියෙන දෙක චප්ප කරන්න ඔබන්න යන්න එපා. එහෙම වුණොත් කැතයි මේක බේක් වෙලා එනකොට ලස්සනට අපිට බන් එක හදාගන්න බැරුව යනවා. මේ විදිහට මම මගේ බන් 6ම හදා ගන්නවා. මේ වගේ ලස්සනට හදා ගන්න. ගොඩක් තලන්න පොඩි කරන්න යන්න එපා. හිමීට හදාගත්තට පස්සේ ඕගොල්ලෝ ලෑස්ති කරගත්ත ට්‍රේ එක උඩින් තියා ගන්න ඕනේ. ඕගොල්ලෝ මේක තියා ගන්නකොට oven එකට දාන්න බලාගෙනම oven එකට දාන විදිහටම ට්‍රේ එක හදලා තියා ගන්න. මම මේ වගේ තෙල් කඩදාසි දාලා තමයි තියාගන්නේ. තෙල් කඩදාසි දාලා දැම්මම මේක ආයි පාරක් මේක හොඳට පිපෙන්න පැය භාගයක් වගේ කාලයක් මේක වහලා තියා ගන්නවා. පැය භාගයකට විතර පස්සේ දැන් මේක හොඳට අපේ බන් ටික ලස්සනට පිපිලා තියෙන. දැන් ආයි පාරක්
දැන් අපි මේක oven එකට දාන්න තමයි යන්නේ. දාන්න කලින් අර අපි කලින් ඉතුරු කරගත්ත බිත්තර භාගෙට මම උතර පොඩ්ඩකුත් දාලා දැන් මගේ බන් ටික egg wash කරගන්න තමයි යන්නේ. ඕගොල්ලන්ට මේ වෙලාවේ ඕගොල්ලෝ ගාව බ්‍රෂ් එකක් තියෙනවා නම් බ්‍රෂ් එකෙන් මේක egg wash කරගන්න පුළුවන්. මං ගාව බ්‍රෂ් එකක් නැති නිසා මම මේ වගේ paper serviette එකකින් තමයි කරගන්නේ. හොඳට ඕගොල්ලෝ egg wash කරගන්න. එතකොට තමයි අපේ බන් ටිකේ ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. ලස්සන බ්‍රවුන් කලර් එකකට බේක් කරගන්න පුළුවන් මේ හොඳට egg wash කරාම. ඕගොල්ලෝ මේ බන් ටික බේක් කරනකොට ඕගොල්ලෝගේ oven එක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාලා තියන්න. අපි මේක ප්‍රීහීට් වෙච්ච oven එකට තමයි දාන්න ඕනේ. හොඳට egg wash කරගන්න. එතකොට තමයි අපිට බන් ටිකේ ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. දැන් අපි සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් වෙච්ච oven එකේ අපි මේක විනාඩි 18ක් 20ක් වගේ කාලයක් බේක් කරගමු. මට මේක බේක් වෙන්න විනාඩි 18ක වගේ කාලයක් ගියා. oven එකෙන් ගත්ත ගමන් ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් බටර් පොඩ්ඩක් උඩින් ගා ගන්න. එතකොට හොඳ soft එකකට අපිට මේ බන් එක තව ටිකක් හදා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම තියෙනවා නම් බටර් ටිකක් මේක උඩින් ගාලා අර කිචන් ටවල් එකේම මේක වහලා ටික වෙලාවක් නිමෙනකන් තියන්න පුළුවන්. ඒතර හොඳ soft එකට රසට මේ බන් එක හදා ගන්න පුළුවන් අපිට. මේ වගේ හොඳට බටර් ටිකක් ගා ගන්න එක උඩින්. ගාගෙන මම මේක පොඩ්ඩක් නිමෙන්න ඒක එහෙමම වහලා තියෙනවා. ඉතින් ඔයාලටත් ගෙදරදී මේ බන් එක හදලා බලන්න පුළුවන්. හරිම රසයි මේ බන් එක. ඔයාලට ෆිලිං එකට මේකට ඕන දෙයක් දාගන්න පුළුවන්. මම දාගත්තේ මේක ලුණු ටිකක් තෙල් දාගෙන බිත්තර තමයි තියාගත්තේ. එහෙමත් හරිම රසයි. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මගේ බිත්තර බනිස් 6. හරිම soft එකට හරිම රසට තිබ්බා මේ බනිස් ටික. ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ මේක. බටර් ටික ගාගත්තට පස්සේ අපිට මේ බන් එකේ කලර් එකත් ගොඩාක් ලස්සනට තියෙනවා. ලස්සන ෂයිනි කලර් එකක් ඇවිල්ලා තිනවා අපිට මේ බන් ටිකේ බටර් ටික ගාගත්තට පස්සේ. අපි දැන් එකක් කඩලා බලමු. මේ තියෙන්නේ මගේ ලස්සන බනිස් ටික. අපි දැන් එකක් කඩලා බලමු. හරිම soft එකට හරිම රසට තිබ්බා. ඕගොල්ලොත් මම මේ කියපු විදිහටම හදා ගන්න try කරන්න. ඕගොල්ලොන්ට මේකට බටර් මික්ස් ඩෝ එකට බටර් වෙනුවට පොල් තෙල් උනත් දාගන්න පුළුවන්. මේ බලන්න හරිම soft එකට තියෙන අපේ බන් එක. යටත් හොඳට බේක් වෙලා තියෙනවා බ්‍රවුන් කලර් එකට. දැන් කඩලා බලමු. මේ තියෙන හොඳට මැද පුළුන් වගේ තියෙනවා. හොඳට බේක් වෙලා තියෙනවා මැද. හරිම රසයි මේ බිත්තර බනිස් එක හදා ගන්නත් හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ගොඩාක් වෙලා පිපෙන්න තියන්න ඕනෙත් නැහැ. හදා ගන්නත් හරිම ලේසි. ඉතින් ඔයාලත් ගෙදරදී මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බල රස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.